ඉතින් අපි ගියා කුරුණෑගල තිලක වර්ධන. අතරම කියනවා එක දවසක් ගිහිල්ලා ඇඳුම් වගේක් අරගෙන ආවා. ඊට පස්සේ දැන් මේ යන්නේ ඒ ඇඳුම් ආයේ චේන්ජ් කරන්න ඕනේ හින්දා අපි ගියා. ඉතින් බයික් එකේ තමයි අපි කුරුණෑගලට යනකම් ගියේ. ඉතින් අපි තිලක වර්ධනයකට ආවා. දැන් ඉතින් මේ හනිහනිකට තෝරන්නේ අපේ ඇඳුමට හරියන්න තවත් ඇඳුමක්. ඉතින් තෝරලා ඇත්තටම එපා වෙලා තියෙන. ඉතින් මොනා කරන්නේ? ඉතින් තව තෝරනවා. ඉතින් ඒ අතරතුර අපේ සිනේ සබබා හරියට ඇඳුම් තෝරනවා. එයත් එක්කනම් මේ වැඩේ කරගන්න හම්බුනේම නෑ. මේ පේනවනේ. ඉතින් ඔන්නෝම තමයි අපි තුන්දෙනාම ඇඳුම් තේරුවේ. ඉතින් කොහොමින් හරි තෝරලා එකක් තෝරගෙන අපි ආවා. ඉතින් සිනේ බබත් එයාට ගොඩාක් යාළුවෝ හම්බුණා. ඉතින් මේ පේනවනේ නැන්දිට ඇඳුම් චේන්ජ් කරන්න දෙන්නෙත් නෑ. එයාත් ගිහිල්ලා ඒක ඇතුළට. ඉතින් අපි එයාගේ තියෙන ඇඳුම් තියෙන පැත්තටත් ගිහිල්ලා එයාටත් ඇඳුමක් අරගෙන ඉතින් අපි එයාව චුට්ටක් ෂේප් කරගන්න බැලුවා. මොකද එයා චුට්ටක් බැරි ගාත්තේ මෙන්න මේ වගේ අනන්න පටන් ගත්තා. ඉතින් දැන් අපි ඇඳුම් තෝරගෙන ඉවරයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ආයෙත් දවසක මිනි vlog එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම බයි.